Hi everyone, මේ වීඩියෝ එක කරන්න මේන් රීසන් එක තමා ස්ටඩි ස්කෑම් සම්බන්ධව දැනුවත් කරන්න කියලා මට ස්ටුඩන්ස්ලා කීප දෙනෙක්ගෙන්ම රික්වෙස්ට් එකක් ආවා. මොකද ලංකාවේ ස්ටුඩන්ස්ලා දන්නේ නැහැ සමහර වෙලාවට ස්ටඩි ස්කෑම්ස් තියෙන්න පුළුවන්. සමහර වෙලාවට ෆේක් ඉන්ස්ටිටියුට් තියෙන්න පුළුවන්. එන්න මේ සම්බන්ධව දැනුවත් කරන්න තමයි මම මේ වීඩියෝ එක කරන්න මේන් රීසන් එක. ඒකට හේතුව මම මේ දවස්වල සෝෂල් මීඩියා එකේ දකිනවා සමහර කන්ට්‍රීස් වලින් බෑන් කරලා තියෙන ඉන්ස්ටිටියුට් ලංකාව ෆෝකස් කරලා ලොකු මාකටිං කැම්පේන්යක් යනවා. ඒ වගේම තමයි සමහර අපේ කන්සල්ටන්ට්ස්ලාත් ඒගොල්ලොත් එක්ක වැඩ කරනවා. සමහර ඇඩ්වර්ටයිස්මන්ට් ප්‍රොමෝට් කරනවා මම දැකලා තියෙනවා. ඉතින් මම ඉල්ලන්නේ ඔයගොල්ලන් මේ දේවල් ගැන ඩවුට් එකක් තියෙනවා නම් ඒ දේවල් ගැන හරි අයිඩියා එකක් නැත්නම් මුලින්ම ඔයගොල්ලෝ ප්‍රෝග්‍රෑම් එකකට ඇප්ලයි කරද්දී මුලින්ම කන්සිඩර් කරලා බලන්න ඕනේ දේ තමයි ප්‍රෝග්‍රෑම් එකේ ක්වොලිටි එක සහ ඒ අදාළ ඉන්ස්ටිටියුට් එකේ ක්වොලිටි එක. ඉතින් අපි කොස්ට් එක මතම හැමදේම බේස් වෙන්න බෑ. සමහර වෙලාවට අඩු කොස්ට් එකකින් ඔයගොල්ලන්ට කන්ට්‍රි එකට ට්‍රාන්ස්ෆර් වෙන්න පුළුවන්කම තියෙනවා නම් එතන ප්‍රෝග්‍රෑම් එකේ මොනවා හරි ගැටලුවක් තියෙනවද කියන එක ඇත්තටම අපි හොයලා බලන්න ඕනේ. මොකද සමහර ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා UAE එහෙම නැත්නම් ඩුබායි වලට ඇප්ලයි කරලා මෙහෙට ඇවිල්ලා ඒගොල්ලන්ගේ ප්‍රශ්න කියාගන්න කෙනෙක් නැතුව හරියට දුක් විඳින කට්ටිය මට පර්සනලි කතා කරලා තියෙනවා. ඒ වගේ කට්ටිය අහලා තියෙනවා අපේ ඉන්ස්ටිටියුට් එකට ට්‍රාන්ස්ෆර් වෙන්න පුළුවන්ද කියන එක. ඉතින් එහෙම ඇවිල්ලා එහෙම ට්‍රාන්ස්ෆර් වෙනවට වඩා ඔයගොල්ලෝ මුලින් ඇප්ලයි කරද්දී තේරුම් ගන්න ඕන දෙයක් තමයි ඔයගොල්ලන්ගේ පැත්තෙන් සෙල්ෆ් රිසර්ච් එකක් වෙන්න ඕනේ. මම මේ ඇප්ලයි කරන ප්‍රෝග්‍රෑම් එක මොන වගේද, මම ඇප්ලයි කරන ඉන්ස්ටිටියුට් එක එහෙම නැත්නම් කැම්පස් එක මොන වගේද කියන දේ ගැන. ලංකාවේ කෙනෙක් විදිහට මම කැමති නැහැ ලංකාවේ ස්ටුඩන්ට් කෙනෙක් මෙහෙට ඇවිල්ලා ඒගොල්ලන්ගේ කාලේ නාස්ති වෙනවට සහ ඒගොල්ලන්ගේ මුදල් නාස්ති වෙනවට එහෙම කරන්න උවමනාවක් නැහැ ඇත්තටම. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝ ඇප්ලයි කරන ප්‍රෝග්‍රෑම් එක සහ ඉන්ස්ටිටියුට් එක ගැන හරි රිසර්ච් එකක් කරලා බලන්න ඇප්ලයි කරන්න කලින්. ඒ වගේම තමයි කොස්ට් එක බේස් කරගෙන හැම ප්‍රෝග්‍රෑම් එකකටම ඇප්ලයි කරන්න එපා. ඔයගොල්ලන්ගේ බජට් එක අඩු බජට් එකක් ගැන හිතාගෙන ප්‍රෝග්‍රෑම්ස් වලට ඇප්ලයි කරන්න try කරන්න එපා. මොකද හේතුව සමහර වෙලාවට මම සෝෂල් මීඩියා එකේ දැකලා තියෙනවා ලක්ෂ 6ට 7ට කෝසස් ඔෆර් කරනවා. එහෙම නැත්නම් ප්‍රෝග්‍රෑම්ස් HNDs ඔෆර් කරනවා කියලා මාකටිංగ్ කැම්පේන්ස් යනවා. ඉතින් ඇත්තටම හොයලා බලන්න ඒකේ සමහර වෙලාවට හිඩන් charges තියෙන්න පුළුවන්. මොකද ඒක ගොඩක් වෙලාවට 2 year program එකක් විදිහට යනවා නම් ඔයගොල්ලන්ගේ 1 year payment එක විතරයි ලක්ෂ 8ක් 10ක් කියලා කියන්නේ. එතකොට ඔයගොල්ලන්ට HND certificate එකක් ගන්න ඕන නම් ආයෙ ලක්ෂ 6ක් 7ක් වියදම් කරන්න වෙනවා second year එකට. ඒ වගේ දේවල් තියෙනවා. education sector එකේ work කරන කෙනෙක් විදිහට මෙන්න මේ වගේ study scam සම්බන්ධව සහ සමහර institute සහ organizations වල education quality එක සම්බන්ධව complaints ගොඩක් ඇවිල්ලා තියෙනවා. සහ දැනටමත් සමහර students ලා ඒ අදාළ countries වල embassies වලට complaint කරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මේ සම්බන්ධව වැඩිපුර විස්තර දැනගන්න අවශ්‍ය නම් ඔයගොල්ලන්ට මාව directly සම්බන්ධ කරගන්න පුළුවන් මේ තියෙන numbers වලින්. Thank you.